තිබෝවන් කියලා පිළිගන්නවා DL Electronics and Printing YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ LED bulb bell හදන අයට වගේම LED bulb bell සඳහා power circuit ව්‍යාපාරයක් විදිහට හදන අය වෙනුවෙන්මයි. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ LED power circuit සඳහා අවශ්‍ය components තොග ලබා දෙන වීඩියෝ එකක් තමයි ඔන්න අපි පළවෙනි පාරට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. අපි මීට පෙර සර්කිට් පාර්ට් වර්ග විකුණුවා සර්කිට් 100 තමයි වැඩිම පැකේජ් එක තිබ්බේ. නමුත් දැන් අපි මේ ගමන ඉදිරිපත් කරලා තියෙනවා සර්කිට් 500ක් හදන්න අවශ්‍ය components package එක. හරි. අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. හරි. ඔන්න ඉතින් මේ තියෙන්නේ LED bulb bell power circuit 500ක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය PCB සහිතව. ඉතින් ඔයාලට මේ components package එක PCB සහිතව වගේම PCB රහිතවත් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ package එකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියලා. මම එකින් එක මිල ගණන් සහිතවම දාලා තිනවා ප්‍රමාණයත් එක්ක. ඉතින් අපිට සර්කිට් 500ක් හදන්න අපිට අවශ්‍ය වෙනවා 4.7 UF වෝල්ට් 400 හෝ 450 ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් 500ක් අවශ්‍ය වෙනවා. මේ 500 වෙන්නේ 3500. ඊළඟට අපිට IN 4007 ඇම්පියර් එකේ ඩයෝඩ් 10 දෙකක්. ඒ කියන්නේ 500ට ඕනේ ඩයෝඩ් එක සර්කිට් එකක් හදන්න අපිට ඩයෝඩ් 4ක් ඕන වෙනවා. ඒ කියන්නේ 500ක් හදන්න නම් අපිට ඩයෝඩ් 2000ක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතන මේ පෙට්ටියක් තමයි එන්නේ. මේ පෙට්ටි එක 1000ක් තියෙනවා. මේ පෙට්ටි එක 1000ක් තියෙනවා. ඒ පෙට්ටි දෙකක් ඔයාලට මේ පැකේජ් එකේ හම්බ වෙනවා. ඉතින් මේ පෙට්ටි දෙකක් ගන්නවා නම් වෙනම 3500යි. ඊළඟට අපි ගිය ගමන වීඩියෝ එකත් කතා කළා මේ සර්කිට් එක හදන්නේ කොහොමද කියලා විස්තරාත්මකව. ඉතින් ඒකට අදාළ බඩු තමයි මේ ඔයාලට තොග වශයෙන් ගන්න අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ. ඉතින් ඊළඟට 560 ohm 1 watt metal oxide resistor. මේක metal oxide resistor වර්ගයක්. 1 watt තමයි ගන්න ඕනි. ඊට වැඩියෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම ඒක වීඩියෝ එකෙත් කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කළා. ඉතින් මේකේ 500 පැකට් එනවා. මේ 500 පැකට් එකක් වෙන්නේ රුපියල් 950යි. අද ඔයගොල්ලන්ට සිල්ලර විදියට කඩෙන් ගන්න ගියත් මේ රෙසිස්ටර් එකක් රුපියල් 3ක් වගේ වෙනවා. ඊළඟට අපි යනවා 684 වෝල්ට් 450 මයිලර් කැපැසිටර් 500 පැක් එක වෙන්නේ 4000යි. ඉතින් ඕගොල්ලන්ට දැන් මම මෙතන කැපැසිටර් වර්ග දෙකක් තියෙනවා. මේ දෙකම එක පැකේජ් එකේ ලැබෙන්නේ නැහැ. මොකද ඔයාලට හදන්න ඕනේ LED ප්‍රමාණය අනුව මේ මයිලර් කැපැසිටර් එකේ අගේ වෙනස් වෙනවා. මම ඒක මෙතනත් දාලා තියෙනවා. LED 25 50 100 යන power circuits නිර්මාණය සඳහා මයිලර් කැපැසිටර් එක හා වොට් කාලේ රෙසිස්ටර් වල අගේ වෙනස් වන බැවින් ඇනවුම් කිරීමේදී ඔබට අවශ්‍ය වන්නේ කුමන LED ප්‍රමාණයක වැල් සෑදීමට යන වග අපිට දන්වන්න කියලා මේකේ මං දාලම තියෙනවා. ඉතින් මේ දෙකෙන් එකක් තමයි ඕගොල්ලන්ට හම්බ වෙන්නේ 474 හරි 684 හරි. හරි. ඉතින් ඒකෙන් 500ක් 4000යි. ඒ වගේම 474 නුත් 500ක් 4000යි. ඊළඟට අපි යමු LED power PCB. මේවා 500ක් වෙනවා 9800ක්. 500ක් වෙනවා 9800ක්. ඊළඟට 820කේ වොට් කාලේ රෙසිස්ටර් 1000ක් අඩංගු වෙනවා මේ පැකේජ් එකේ. ඒ 1000 වෙන්නේ 750යි. ඒ වගේම තමයි අර මං කලින් කිව්වා වගේ මේ රෙසිස්ටර් දෙකත් මෙතන වෙනස් වෙනවා. 1 මෙගා ඕම් වොට් කාලේ රෙසිස්ටර් හරි 820කේ වොට් කාලේ රෙසිස්ටර් හරි. අපි LED 100 වගේ හදනවා නම් 820කේ තමයි දාන්නේ. LED 25 50 වගේ හදනවා නම් 1 මෙගා ඕම් රෙසිස්ටර් තමයි දාන්නේ. ඉතින් LED 100 හදනවා නම් 684J මයිලර් එක තමයි දාන්නේ. LED 25 50ට වගේ නම් අපි 474J මයිලර් එක තමයි දාන්නේ. ඉතින් මේකෙන්
මේ ටික අනිවාර්යයෙන්ම තියෙනවා. මේ PCB සහිතව තියෙන්නේ 4.7 UF වෝල්ට් 450 IN 4007 ඩයෝඩ් පැක් දෙකක් තියෙනවා. ඊට පස්සේ 560 ඕම් වොට් එකෙන් 500ක් තියෙනවා. මේ දෙකෙන් මේ කැපැසිටර් වර්ග දෙකෙන් එක ඔයාට අවශ්‍ය මොකක්ද කියලා අපිට කියන්න. එතකොට අපි මේ වර්ග දෙකෙන් එකක් කියන්නේ 500 පැක් දෙකෙන් එකක් එවනවා. ඊළඟට LED power PCB එක මොන මේ සර්කිට් එක හැදුවත් ඒ සර්කිට් මේ PCB එක එකම තමයි. LED 25 50 100 මොක හැදුවත් PCB එකේ ඩයග්‍රෑම් එක එකයි. මේ දාන කොම්පොනන්ට්ස් විතරයි මාරු වෙන්නේ. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා මේ දෙකෙන් එකක් ඔයගොල්ලන්ට කැමති විදිහට එවන්න පුළුවන්. හරි. ඉතින් මේ මුළු පැකේජ් එකම PCB සහිතව නිසා තමයි මෙච්චර ගාණක් එන්නේ. power circuits 500ක් සෑදී හැකි මුළු පැකේජ් එකම වෙනවා 22500ක්. ඉතින් ඕගොල්ලන්ට මේක තියෙන මේ තොග මිල ගණන් තමයි මේ පැකේජ් එක සඳහා ඇඩ් කරලා තියෙන්නේ. අපේ 100 වෙනකන් හදන සර්කිට් පැකේජ් මෙච්චර කල් තිබ්බා. ඒවැය තියෙන්නේ සිල්ලර මිල ගණන් තමයි ඇඩ් කරලා. නමුත් මේවැය තියෙන්නේ තොග මිල ගණන මේ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු. දැන් බටකණු වගේ හදන කෙනෙක් නම් ගොඩක් වෙලාවට PCB දාන්නේ නැහැ. මේ PCB එක බටකණු ඇතුළට දාන්න බැරි නිසා PCB එක දාන්නේ නැහැ. මම බටකණු වීඩියෝ බටකණු සර්කිට් එකයි පෙට්ටිය දාලා හදන මේ PCB එක දාලා හදන පවර් සර්කිට් එකයි ගැන ගිය වීඩියෝ එකේ කතා කළා. ඒක බලලා නැත්නම් මේ උඩ තියෙන කාඩ් එකෙන් ඒක බලලා එන්න. හරි. අපි ඉතින් ඊළඟට යමු. LED බල්බ් පවර් සර්කිට් 500ක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය PCB රහිතව. ඔන්න PCB නැතුව තියෙන පැකේජ් එක තමයි මේ තියෙන්නේ. අර කලින් වගේම තමයි මේ ටික ඕගොල්ලන්ට එනවා 4.7 UF 500යි IN 4007 ඩයෝඩ් පැක් දෙකක් හම්බ වෙනවා. එතකොට ඩයෝඩ් 2000යි 560 වොට් එකේ රෙසිස්ටර් 500යි අර වගේම තමයි කැපැසිටර් දෙකෙන් වර්ග දෙකෙන් එකක් එවන ඕගොල්ලන්ට 500 ගානේ කෑලි. මේකත් එහෙමම තමයි 8 සීස් හරි 1 මෙගා ඕම් රෙසිස්ටර් හරි 1000 පැක් ඕගොල්ලෝ LED ප්‍රමාණය මත ඒක අපිට කියන්න ඒ විදිහට වෙනවා. හරි. ඉතින් මේ මුළු පැකේජ් එකම වෙන්නේ PCB රහිතව මේ මුළු පැකේජ් එකම 12700යි. ඊළඟට අපි යමු මේවට අවශ්‍ය බොක්ස් සහ හීට් ස්ලීව්ස් බලන්න. බටකණු වගේ හදනවා නම් අපි බොක්ස් දාන්නේ නැහැ. මොකද බටේ ඇතුළටම අර සර්කිට් එක දාන්න පුළුවන් නිසා ඒකට අපි දාන්නේ හීට් ස්ලීව්ස්. හරි. ඉතින් මේ තියෙන හීට් ස්ලීව් මිලිමීටර් 15 ඉඳලා මිලිමීටර් 30 වෙනකන් අපෙන් ගන්න පුළුවන් ප්‍රමාණයක පළල. මේ මීටර් 100 රෝල් තමයි තියෙන්නේ ලූස් දෙන්නේ නැහැ. නැවතත් කියනවා මීටර් 100 රෝල් තමයි මේකට දෙන්නේ ලූස් දෙන්නේ නැහැ. ඉතින් මේ මීටර් 100 රෝලම වෙන්නේ 5500යි. ළඟට පවර් සර්කිට් එන්ක්ලෝෂර් බොක්ස් එක කියන්නේ ප්ලාස්ටික් බොක්ස් එකේ 500 පැක් එක. දැන් මම මේ කතා කරන සර්කිට් 500ක් හදන පැක් එකනේ. ඉතින් ඒකට ගැලපෙන 500ක් බොක්ස් ඕන නිසා මේ 500 පැක් එක වෙනවා 14000ක්. ඉතින් මේ ඔක්කොම තොග මිල ගණන් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් වෙන්නේ. හොඳයි. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කළේ LED බල්බ් සර්කිට් 500ක් හදන්න අවශ්‍ය කොම්පොනන්ට්ස් වර්ග. ඉතින් මේ පැකේජ් වලට අමතරව තව මොනවද ගන්න තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතේ. පැකේජ් එක ඕනනම් කියන්න මට 22500 පැක් එක ඕනි කියලා. කියන්න LED ප්‍රමාණයත් මොකක්ද කියන එක කියන්න. ඒකත් එක්ක මේක දාන්න. ඊට පස්සේ මේක PCB නැති එක කියලා කියන්න නැත්නම් 12700 පැකේජ් එක කියලා කියන්න LED ප්‍රමාණයත් එක්ක. ඕගොල්ලෝ ඕඩර් කරන්න ඕනේ එහෙමයි. එතකොට අපි මේකට අවශ්‍ය මේ මම දාලා තියෙන ප්‍රමාණයන් වලින් එවනවා. ඊළඟට මේකත් එහෙමයි බොක්ස් ඕනේ ප්‍රමාණය කියන්නේ දැන් බොක්ස් 500 පැක් එක තමයි පැකේජ් එක තමයි මෙතන තියෙන්නේ. වගේම හීට් ස්ලීව් මේ වෙනම ලූස් දෙන්නේ නැහැ. ඒකේ මීටර් 100 රෝල් තියෙන්නේ. හරි. ඉතින් මේ තොග ගන්නවට අමතරව ඔයගොල්ලන්ට වෙන වෙනමත් මිලදී ගන්න පුළුවන්. ඒක අපි දැන් බලමු. 4.7 UF
වෝල්ට් 450 ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් 500 පැක් එක ඔන්න ඒක විතරක් ඕනනම් ඒක එහෙම ගත්ත හැකි. ඊළඟට LED power circuit enclosure box මේ box 100 පැක් එක මේක වෙනවා 2850යි. ඊළඟට මේ අරකමයි heat sleeve වල loose දෙන්නේ මේ roller. ඊළඟට මේ ටිකම තමයි තියෙන්නේ 500 box 500 diode 2000 8 series එකේ වොට් කාල රෙසිස්ටර් 1000ක් මේක විතරක් ඕනනම් කෙනෙකුට මේක විතරක් වෙනම ගත්ත හැකි 1 මෙගා ඕම් රෙසිස්ටර් 1000ක් power PCB වෙනම ඒක විතරක් ඕනනම් ඒ විදිහටත් ගත්ත හැකි. හරි. ඉතින් මේ තියෙන්නේ IN 4007 diode 1000 පැක් එක. අර අපි කලින් බැලුවේ 2000ක් නේ. මේ තියෙන්නේ 1000 පැක් එක 1000 පැක් එක වෙනවා 1750යි. ළඟට මෙටල් ඔක්සයිඩ් රෙසිස්ටර් එක 560 වොට් එක ඒකේනොත් 500 පැක් තමයි එන්නේ ඒක 950ක් වෙනවා. අර අපි කලින් කියපු ටිකම තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි සර්කිට් හදන අය වෙනුවෙන් අපි ළඟ මිලදී ගන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ LED බල්බල් ව්‍යාපාරයක් විදිහට හදන ඒ වගේම LED power circuit විතරක් වෙනම හදන අයත් ඉන්නවා ව්‍යාපාරයක් විදිහට ඒ අයට තමයි මේ තොග වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට ඕනේ මොකද්ද කියලා අපිට කියන්න හරියටම පැකේජ් එක මොකද්ද කියලා කියන්න. ඒ වගේම මතක ඇතුව අවශ්‍ය වැල් කියන්නේ මොන වැලට අවශ්‍ය මේ LED 25ද 50ද 100ද කියලා හරියටම කියන්න නැත්නම් අපිට ඕගොල්ලන්ට විස්තර එවන්න බෑ. ඉතින් මේ වීඩියෝ එකේදී ඕගොල්ලෝ මිලදී ගන්න පැකේජ් වලට ඉතින් මේකේ ඕගොල්ලෝ ඕඩර් කරනකොට ඕගොල්ලන්ට ඒකේ මුදලින් භාගයක් බැංක් ඩිපොසිට් කරන්න වෙනවා. නැත්නම් අපි ෆුල් ඒකේ සම්පූර්ණ මුදලම කෑෂ් ඔන් ඩෙලිවරි කරන්නේ. ඒක අපිටත් හොඳයි ඔයාලටත් හොඳයි. මොකෝ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාලට ගානම මුළු ගානම ගෙවුවොත් බඩුවේ වෙන්නේ නැති වෙයි කියලා. එහෙම බයක් තියාගන්න එපා. මොකෝ අපි ගොඩාක් කල් ඉඳන් මේ බිස්නස් එක කරනවා. අපේ Facebook වීඩියෝ බලන්න, Facebook page එක බලන්න. අපිටත් මුදලක් ඉතුරු වෙනවා. මොකෝ කුරියර් එකෙන් අපිට ගෙවන්නේ හැම සතියකට පාරයි අපිට ගෙවන්නේ. ඉතින් අර සතියක් බලන් ඉන්න වෙනවා කෑෂ් ඔන් ඩෙලිවරි දාපු ඕඩර් වල සල්ලි ලැබෙන්න. ඉතින් ඒක අපිට මේ අමාරුයි, ඒක අපිට පාඩුයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම භාගයක් බැංක් ඩිපොසිට් කරන්න ඕනේ මේ පැකේජ් මිලදී ගන්නවා නම්. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරනවා. ඊට පස්සේ දැන් භාගයක් ගෙවුවෙන් පස්සේ ඉතුරු මුදල අපි කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා. හරි. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ තියෙන මෙච්චරයි. ඔයාලා ඕඩර් දාන්න අපිට WhatsApp link එක දාලා තිනවා පළවෙනි කමෙන්ට් එකේ වගේම description එකෙත් ඒක බලන්න. ඒකට ඕඩර් දාන්න අපි ෆෝන් නම්බර් දාන්නේ මේ වීඩියෝ වල. ඒ WhatsApp link එක ක්ලික් කරලා අපේ WhatsApp එකට පණිවිඩයක් දාන්න. හරියට ඔයාට ඕනේ මොකද්ද කියන එක ගැන හරියටම පැහැදිලිව දන්වන්න. ඒ කියන්නේ LED 25 LED 25 වැල් වලටද මට පාර්ට්ස් ඕනේ. නැත්නම් LED 50 වැල් වලටද LED 100 වැල් වලටද මොකද්ද කියන එක ගැන හරියටම කියන්න. හරි. ඉතින් මෙන්න මේ components pack මේ ගානටම තමයි තියෙන්නේ. ආයි දැන් wholesale කියලා දැන් අපි තොග දෙනවා කියන්නේ ඒක තොග මිලට අඩු කරලා තියෙන්නේ. නැවත අඩු කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එක නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී LED බල්බල් හදන්න අවශ්‍ය වයර් LED අපි කලින් උත් වීඩියෝ එකක් කළා. නමුත් නිල ගණන් වෙනස් වෙලා තිනවා. අලුත් වර්ග තියෙනවා ඇවිල්ලා. ඒවා ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.